ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එකක් නැති වෙලාද? තාමත් ඩ්‍රයිවිං ලයිසන් එක හදාගන්න බැරුව දින්නේ. එහෙනම් මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන්ම. අද මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැති වුණු ඩ්‍රයිවිං ලයිසන් එකක් වෙනුවෙන් කොහොමද අලුත් ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න කියලා. ඒ වගේම තමයි නැති වුණු ඩ්‍රයිවිං ලයිසන් එකක් අලුත් කරගන්න අවශ්‍ය කරන ලියකියවිලි මොනවද කියලා. ඒ වගේම තමයි නැති වුණු ඩ්‍රයිවිං ලයිසන් එක වෙනුවෙන් අලුත් කරන්න යන වියදම් පිළිබඳව තමයි මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම බලමු නැති වුණු ඩ්‍රයිවිං ලයිසන් එක අලුත් කරන්න අවශ්‍ය කරන ලියකියවිලි මොනවද කියලා. මෙහිදී ඔයාලට මුලින්ම අවශ්‍ය වෙනවා පොලිස් පැමිණිල්ලේ පිටපත. ඒ කියන්නේ ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක නැති වෙලා මාස 6ක් ඇතුළත පොලිසියට ඉදිරිපත් කළ ලද පැමිණිල්ලේ පිටපතක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ජාතික හැඳුනුම්පත හරි පාස්පෝර්ට් එක හරි අවශ්‍ය වෙනවා. ඒ වගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා. අපි දැන් බලමු නැති වුණු ඩ්‍රයිවිං ලයිසන් එක එක්ස්පයර් වෙලා නම් අලුත් කරන්න අවශ්‍ය කරන ලියකියවිලි මොනවද කියලා. මෙහිදී ඔයාලට අවශ්‍ය වෙනවා අපි අර ඉස්සෙල්ලා කතා කරා වගේ පොලිස් පැමිණිල්ලේ පිටපතක්, ඒ වගේම ජාතික හැඳුනුම්පත හරි පාස්පෝර්ට් එක හරි, ඒ වගේම ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක එක්ස්පයර් වෙච්ච නිසා ඒ වෙනුවෙන් මෙඩිකල් රිපෝට් එකකුත් අවශ්‍ය වෙනවා. අපි මුලින්ම බලමු ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එකක් නැති වුණොත් ඔයා මොකද්ද මුලින්ම කරන්න ඕනේ කියලා. ඔයා මුලින්ම කරන්න ඕනේ පොලිසියට ගිහිල්ලා ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක නැති වුණ විස්තරය කියලා ඒ වෙනුවෙන් පැමිණිල්ලක් දාන්න ඕනේ. ඒ දාපු පැමිණිල්ලේ පිටපතක් ඔයා ලබා ගන්න ඕනේ. අපි දැන් බලමු නැති වුණු ඩ්‍රයිවිං ලයිසන් එක අලුත් කරන්න යන වියදම් පිළිබඳව. මෙහිදී ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක අස්ථානගත වීම හේතුවෙන් අනුපිටපතක් නිකුත් කරන්න රුපියල් 7,800ක මුදලකුත්, ඒ වගේම තැපැල් ගාස්තු වශයෙන් 225ක මුදලකුත් එක්ක මුළු මුදල වශයෙන් 8,025ක් රියදුරු බලපත්‍රයේ අස්ථානගත වීම වෙනුවෙන් අය කරනවා. ඒ වගේම තමයි පවත්නා වළංගු කාලය සඳහා රියදුරු බලපත්‍රය නිකුත් කරන්න තවත් 2,800ක මුදලක් ඒ සඳහා අය කරනවා. තව දෙයක් ඔයා හොඳට මතක තියාගන්න ඕන, ඔයාගේ නැති වුණු ඩ්‍රයිවිං ලයිසන් එක එක්ස්පයර් වෙලා නම් එහිදී ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක වසරක් හෝ වසරකට අඩු කාලයක් ගත වීම හේතුවෙන් රුපියල් 500ක දඩ මුදලක් අය කරනවා. ඒ වගේම තමයි ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක, ඒ කියන්නේ නැති වුණු ඩ්‍රයිවිං ලයිසන් එක එක්ස්පයර් වෙලා නැත්නම් ඒ රුපියල් 500 ගෙවන්න ඕන නැහැ. අපි දැන් බලමු නැති වුණු ඩ්‍රයිවිං ලයිසන් එක අලුත් කරගන්නේ කොහොමද කියලා. මෙහිදී අපි මුලින් කතා කරපු ලියකියවිලි ටිකත් අරගෙන ඔයා යන්න ඕන මෝටර රථ වාහන දෙපාර්තමේන්තුවට. මං ආයෙත් ඒ ටික සරලව කිව්වොත් ඔයාගේ රියදුරු බලපත්‍රය නැති වුණු රියදුරු බලපත්‍රය එක්ස්පයර් වෙලා නම් ඔයා අරගෙන යන්න ඕන පොලිස් පැමිණිලි පිටපතයි, ඔයාගේ අනන්‍යතාවය තහවුරු කරන්න පුළුවන් ජාතික හැඳුනුම්පත හරි පාස්පෝර්ට් එක හරි, ඒ වගේම මෙඩිකල් රිපෝට් එක. ඒ වගේම තමයි නැති වුණු ඩ්‍රයිවිං ලයිසන් එක එක්ස්පයර් වෙලා නැත්නම් ඔයාට අරන් යන්න ඕනේ පොලිස් පැමිණිල්ලේ පිටපතයි, ඔයාගේ අනන්‍යතාවය තහවුරු කරන්න පුළුවන් ජාතික හැඳුනුම්පත හරි පාස්පෝර්ට් එක හරි අරගෙන යන්න ඕන. ඒ දේවල් මෝටර රථ වාහන දෙපාර්තමේන්තුවට ගිහින් ඉදිරිපත් කරලා ඔයාට පුළුවන් නැති වුණු ඩ්‍රයිවිං ලයිසන් එක වෙනුවෙන් අලුත් ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳට ලයික් කරන්න. ඔයාලගේ අදහස් තියෙනම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් කෙනෙක්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.